පහුගේ දිනවල ඇවිලී ගියපු ඉරාන ඊශ්‍රායල යුද්ධයත් එක්ක B2 ස්පිරිට් වැනි රේඩාර් වලට නොපෙනී ගමන් කරන යානාවන් පිළිබඳ ලොකු කතාබහක් ඇති වුණා. B2 ස්පිරිට් වගේ බෝම්බ හෙළන යානාවන් විතරක් නෙවෙයි. යුද්ධ ප්‍රහාරක යානාවන්, ඩ්‍රෝන යානාවන් සහ මීටර් 100 ගණනක් දිග මෙන්න මේ වගේ යුද නෞකාවලුත් රේඩාර් වලට හසු නොවි ගමන් කරනවා. ඒත් කොහොමද? ඒ තමයි භෞතික විද්‍යාව. ස්ටෙල්ත් ටෙක්නොලොජි. මේ නොපෙනියාම් පිළිබඳ අදහස කොහෙත්ම අලුත් කාරණාවක් නෙවෙයි. පළවෙනි ලෝක යුද්ධ සමයේදී ජර්මනු හමුදාවන් විනිවිද පෙනෙන ද්‍රව්‍යයන් භාවිතා කරලා කුඩා ගුවන් යානාවන් නිර්මාණය කළා. මේකේ ප්‍රධානම අරමුණ උනේ ඒවා එකවර නිරීක්ෂණය කිරීම අපහසු කිරීම. ඒ වගේම විශාල යුද නෞකාවන් සඳහා ඩැසල් කැමෆ්ලොග් කියන ක්‍රමවේදය භාවිතා කරමින් ඒවායේ පවතින දුර, වේගය සහ ඒවායේ විශාලත්වය පිළිබඳ සතුරා ව්‍යාකූල කිරීමට කටයුතු කළා. හැබැයි මේ හැම දෙයක්ම භාවිතා වුණේ යුද්ධමය කටයුතු සඳහා රේඩාර් තාක්ෂණය භාවිතා කිරීමට ප්‍රථම කාල සීමාවේදී. රේඩාර් තාක්ෂණය යුදවිමේ තීරණාත්මක සාධකයක් වීම ආරම්භ වීමත් එක්ක මේ වගේ සරල ක්‍රමවේදයන් සැඟවී සිටීමට ප්‍රමාණවත් වුණේ නැහැ. අන්න ඒ දෙයට තමයි ස්ටෙල්ත් ටෙක්නොලොජි එක වගේ තාක්ෂණයක අවශ්‍යතාවය ඇති වෙන්නේ. දෙවැනි ලෝක යුද්ධ සමයේදී හෝටෝන් HO-229 වගේ ස්ටෙල්ත් එයාක්‍රාෆ්ට් නිපදවීම ආරම්භ වුණත් වර්තමානයේදී අපි දකින ස්ටෙල්ත් වෝර්ෂිප්ස් වල ආරම්භය සිද්ධ වෙන්නේ සීතල යුද්ධ සමයේදී. ස්ටෙල්ත් ටෙක්නොලොජි එක තේරුම් ගන්න අපි මුලින්ම සාමාන්‍ය රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවධානය යොමු කරලා බලමු. රේඩාර් තාක්ෂණයේදී සිද්ධ කරන්නේ අපි රේඩියෝ තරංග විදියට හඳුනගන්න විද්‍යුත් චුම්බක තරංග භාවිතා කරලා ගුවන් යානා, නෞකා වගේ විවිධ වස්තුන්ගේ පිහිටීම නිශ්චය කිරීම. මුලින්ම මේ රේඩාර් උපකරණ මගින් රේඩියෝ තරංග අවකාශයට මුදා හරිනවා. මේ තරංග වැඩ කරන්නේ තරමක් ආලෝක තරංග වැඩ කරන ආකාරයටමයි. ඒවා යම් වස්තුවක ගැටුණාම ආලෝක තරංග වගේම පරාවර්තනය වීම හෝ වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ විදියට යම් වස්තුවක ගැටිලා පරාවර්තනය වෙලා නැවත රේඩාර් උපකරණයටම පැමිණෙන තරංගවල කෝණය, විශාලත්වය සහ පැමිණෙන තරංග ප්‍රමාණය මත පදනම් වෙලා රේඩාර් උපකරණ මගින් අදාළ වස්තුවේ පිහිටීම ගණනය කරනවා. ඉතින් මෙන්න මේක තමයි සරලවම රේඩාර් පද්ධතියකදී සිද්ධ වෙන්නේ. මීට අමතරව අපි භෞතික විද්‍යාවේදී ඩොප්ලර් ආචරණ විදියට හඳුනගන්න සිදුවීම භාවිතා කරලා මේ රේඩාර් පද්ධතින් වලට පුළුවන්කමක් තියෙනවා අදාළ වස්තුව ගමන් කරන වේගය, ඒක ගමන් කරන දිශාව සහ ඒ වස්තුවේ ඉදිරි ගමන් මඟ පුරෝකථනය කරන්න. නමුත් අපිට යම් විදියකින් පුළුවන් නම් මේ රේඩාර් උපකරණ මගින් අවකාශයට නිදහස් කරපු රේඩියෝ තරංග ඒ රේඩාර් උපකරණයටම නැවත නොලැබී යන ආකාරයට වෙනත් දිශාවන්ට හරවා යවන්න. අන්න ඒක තමයි ස්ටෙල්ත් ටෙක්නොලොජි එකේදී සිද්ධ කරන්නේ. මේ තාක්ෂණයේදී ප්‍රධාන ක්‍රමවේදයන් 3ක් භාවිතා කරලා මේ රේඩාර් පද්ධතිය මගහැරීම සිද්ධ කරනවා. ඒ තමයි මේ රේඩාර් තරංග නැවත රේඩාර් උපකරණයට නොලැබෙන ආකාරයට වෙනත් දිශාවන් වලට හරවා යවීම. ඒවා නැත්නම් ඒවා අවශෝෂණය කිරීම සහ තාප කළමනාකරණය කියන ක්‍රමවේදයන්. යම්කිසි නෞකාවක හරි එහෙම නැත්නම් ගුවන් යානයක හරි පිටතින් උපකරණ රාශියක් එක්ක සාමාන්‍ය පැතලි මතු පිට පෘෂ්ඨයක් නම් පවතින්නේ ඒ මත පතන වන තරංග වලින් විශාල ප්‍රමාණයක් ඒ තරංග පැමිණිච්ච දිශාවටම හරි එහෙම නැත්නම් ඒ ආසන්න දිශාවන් වලට හරි නැවත පරාවර්තනය වීම සිද්ධ වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක එවැනි ගුවන් යානා හරි නෞකා හරි මේ රේඩාර් උපකරණ මගින් ඉතාමත් පහසුවෙන් අනාවරණය කරගන්න පුළුවන්. නමුත් ස්ටෙල්ත් ටෙක්නොලොජි එක භාවිතා කරන F-11 Nighthawk, B2 Spirit සහ USS Samworth වැනි මැෂින්ස් වල පවතින්නේ ඉතාමත් තියුණු දාර සහ ඉතාමත් සුමට මතු පිටවල්. මේ හැඩතලයන් සුපර් කම්පියුටර්ස් මගින් ඩිසයින් කරලා තියෙනවා. ඒවායේ ගැටෙන තරංග වලින් අති විශාල ප්‍රමාණයක් නැවත රේඩාර් උපකරණ වලට නොලැබෙන විදිහට වෙනත් දිශාවන්ට හරවා යැවීම සිද්ධ කරනවා. ඒ වගේම මේවායේ මතු පිට රේඩාර් තරංග අවශෝෂණය කළ හැකි විශේෂිත බහු අවයවික හෝ කාබන් සංයෝග වලින් සමන්විත ද්‍රව්‍යයන් ආලේප කරලා තියෙනවා. මේ ද්‍රව්‍යයන් තමයි අපි RAM විදිහට හඳුන්වන්නේ. මේ විදිහට රේඩාර් තරංග අවශෝෂණය කිරීම හෝ පරාවර්තනය කිරීම නිසා මේ ගුවන් යානාවන් හරි එහෙම නැත්නම් නෞකාවන් හරි රේඩාර් උපකරණ මගින් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හඳුනා ගත්තත් ඒවා පෙන්වන්නේ රේඩාර් උපකරණයේ ඉතාමත් වෙනස් වෙච්ච කුඩා වස්තුන් විදිහට. උදාහරණයක් විදිහට කිව්වොත් මීටර් 50ක විංස්පෑන් එකක් තියෙන B2 ස්පිරිට් වගේ යානාවක් රේඩාර් තිරේ දැක්වෙන්නේ පක්ෂියෙක් විදිහට. ඒ වගේම මීටර් 180ක විතර දිගකින් යුතු USS Samworth වගේ යුද නෞකාවක් මේ රේඩාර් තිරේ ඉතාමත් කුඩා දීවර බෝට්ටුවක් වගේ තමයි පෙන්වන්නේ.
නමුත් මේ රේඩාර් තරංග වෙනත් දිශාවන්ට හරවා යැවීම හරි ඒවා අවශෝෂණය කිරීම හරි විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම නොපෙනී සිටීම සඳහා. මොකද මේ වෙනකොට ලෝකේ පවතින ඊටමත් දියුණු මිසයිල ප්‍රහාරක පද්ධති බොහෝමයක් ක්‍රියාත්මක වෙන්නේ අදෝරක්ත කිරණ මත පදනම්ව. අදෝරක්ත කිරණ කියලා කියන්නේ තවත් විද්‍යුත් චුම්බක තරංග විශේෂයක්. තාපයෙන් නිපදවන ඕනෑම වස්තුවක් මගින් මේ කියන අදෝරක්ත කිරණ බාහිරයට මුදා හැරීම සිද්ධ කරනවා. අපේ මිනිස් දේහය තාපය ජනනය කරනවා. ඒ නිසාම අපිත් අදෝරක්ත කිරණ පිට කරනවා. ප්‍රහාරක ගුවන් යානාවල පවතින ජෙට් එන්ජින් අති විශාල තාප ශක්තියක් නිපදවීම සිද්ධ කරනවා. මේ නිසාම ඒවා මගින් අති විශාල අදෝරක්ත කිරණ ප්‍රමාණයකුත් බාහිරයට නිදහස් කරනවා. ඉතින් මේ වගේ ඉහළ අදෝරක්ත කිරණ ප්‍රමාණයක් පොළවේ තියෙන ඉතාමත් දියුණු මිසයිල් ප්‍රහාරක පද්ධතියකට ඉතාමත් පහසුවෙන් අනාවරණය කරගන්නට පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ හේතුව නිසාම B2 ස්පිරිට් වගේ ස්ටෙල්ත් එයාර්ක්‍රාෆ්ට්ස් යානාවේ පවතින එන්ජින් යානාවේ බඳ තුළ සම්පූර්ණයෙන්ම සැඟවීමට කටයුතු කරනවා. ඒ වගේම බාහිරින් ලබා ගන්නා සිසිල් වායු ධාරාවන් සමග මේ එක්සෝස් ගෑස් එක මිශ්‍ර වීමට සලස්සලා පිටවන වායුවේ උෂ්ණත්වයත් අඩු කිරීමට කටයුතු කරනවා. මේ හරහා පිටවන අදෝරක්ත කිරණ ප්‍රමාණය විශාල ලෙස පහළ මට්ටමක පවත්වා ගැනීමට මේ යානාවන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ කිව්ව දේවල් එක්ක දැන් ඔයාලට හිතෙනවා ඇති මේ ස්ටෙල්ත් එයාර්ක්‍රාෆ්ට් එහෙම නැත්නම් වෝර්ෂිප්ස් වගේ දේවල් කිසියෙකුට පරාජය කිරීමට නොහැකි අල්ටිමේට් වෙපන්ස් කියලා. ඒක එහෙම වෙන්න තිබුණා. ලෝකයේ ලෝ ෆ්‍රීකවන්සි රේඩාර් පද්ධති සහ ක්වොන්ටම් රේඩාර් පද්ධති කියලා જાතියක් නොතිබුණා නා. ස්ටෙල්ත් ටෙක්නොලොජි එකට ඉන්න ලොකුම හතුර තමයි ඒවා අනාවරණය කරන මෙන්න මේ කියන රේඩාර් පද්ධති ආකාරය. ඉතින් ඒක ඇවිල්ලා තනිකරම වෙනත්ම මාතෘකාවක්. ඉතින් ඒ ගැන දැනගන්න කැමති නම් පොඩක් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ දවස්වල මුළු ලෝකෙම කතා වෙන මේ න්‍යෂ්ටික බල ගැනීම කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් යුරේනියම් එන්රිච්මන්ට් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම විශ්වයේ පවතින බිහිසුණුම යුද උපකරණය වන විලයන බෝම්බ පිළිබඳව දැනගන්න. ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්කමක් තියෙනවා.